අයිබෝන් ශ්‍රී ලංකාවාසී සියලුම දෙනාට මේ දවස්වල තමුන්නාසලට දිගින් දිගටම ඇහෙන්නේ මම හිතන්නේ කුඩු ජාවාරම්කරුවන්ගේ උදව් උපකාර ලබන ඔවුන් සමග ගනුදෙනු කරපු ඔවුන් සමග එකට කාපු බීපු සමහර පොලිස් නිලධාරීන් ගැන මම හිතන්නේ මගේ පුද්ගලික අදහස නම් කුඩු නවත්තන්න ඉස්සෙල්ලා කුඩුකාරයොත් එක්ක ලගින කුඩුකාරයොත් එක්ක ගනුදෙනු කරපු මේ පොලිස් දෙපාර්තමේන්තුව තුල ඉන්න සියලුම නිලධාරීන් සේවයෙන් පහ කළ යුතුයි. ඒක වහාම සිදු නොකරුවොත් සිද්ධ වෙන්නේ කුඩුකාරයාගේ අවශ්‍යතාවය වෙනුවෙන් නීත්‍යානුකූල වැඩ කොටසක් කරනවා පොලිසිය ඇතුළේ ඉඳගෙන. මතක තියාගන්න මේක පිළිබඳව අවස්ථා ගණනාවකදී මම ඔය හිටපු පොලිස්පති ශ්‍රී වික්‍රමරත්න උන්නැහැ ඉද්දි අනන්ත කිව්වා තිරා නරසේරගොඩ ඇමති ඊට පස්සේ දේශබන්දු තෙන්නකෝන් ඒගොල්ලන්ගෙන් ඒ වගේ දේවල් අහන්නවත් කියන්නවත් දකින්නවත් කතා කරන්නවත් බෑ. මොකද ඒගොල්ලෝ gediya පිටින්ම හිටියේ කුඩුකාරයොත් එක්ක. මම මේ කියන සිද්ධියේ මේ සිද්ධිය පිළිබඳව ඇත්තටම තමුන්නාසලා කල්පනා කරයි ඇයි මේ පරණ කතාවක් ආය ඇදලා ගන්න කියලා. මේක පරණ වුණාට වැඩේ අලුත්. මතක තියාගන්න. කතාව පරණ වුණාට වැඩේ අලුත්. ඒ නිසා තමයි මේක පිළිබඳව ඇත්තටම පුදුම විදිහට මේ සිද්ධීන් පිළිබඳව මොකද මම එක දෙයක් දකිනවා මම පුද්ගලිකව දකින දේ තමයි පොලිස් දෙපාර්තමේන්තුව තුල යම් කිසි කෙනෙක් කුඩු ජාවාරම්කරුවන් එක්ක ලගිනවා නම් ඒ කුඩුකාරයොත් එක්ක ගනුදෙනු කරපු කෙනෙක් නම් චෝදනාව හරිද වැරදිද කියන එක පස්සේ විමර්ශනය කරලා ඒ පිළිබඳව නීත්‍යානුකූල ක්‍රියා කරන්නට ඉස්සෙල්ලා වහාම ඔහු සේවයේ අයින් කර තැබිය යුතුයි. එවැනි නිලධාරීන් පොලිස් යුනිෆෝම් එක ඇඳගෙන ඒ අය ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් ඉතුරු ටිකක් කරනවා නම් කුඩු අල්ලනවා කියන්නේ ජනාධිපතිතුමා මම හිතන්නේ අර ඉබ්බ වියසිදුරෙන් බලනවා වගේ කිව්වලු. ඒ හින්දා මේවා ගැන අපි කියන්නේ නිකන් නෙමෙයි. සාක්ෂි සාධක ඇතුව මේවා පිළිබඳව මහ පොළවේ අදටත් ඔය ලංකාවේ මහ පොළවේ පොලිස් දෙපාර්තමේන්තුව තුල සිද්ධ වෙන දේවල්. මේවට විරුද්ධ නිලධාරීන් ඉන්නවා. මේවට විරුද්ධ ඉහළ ඉඳන්ම පහළට යනකන් නිලධාරීන් ඉන්නවා. හැබැයි සමහර නිලධාරීන් සල්ලි වලට ඒ සියල්ල යට වෙලා ඉන්නවා. අපි ඉස්සෙල්ලා මේ කතාවට ඉස්සෙල්ලා මම තමුන්නාසලට අහන්න දෙන්නම් මේ ප්‍රවෘත්තිය. තමුන්නාසලා මේ නිවුස් එක මීට කලින් ඇහුවා දැක්කා පුදුම වුණා. දැන් තත්ත්වය මොකද්ද බලමු මේ නිවුස් එක චුට්ටක් අහලා ඉන්න. ආකාශ භාරයට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග නැවත ජාවාරම් කළ චෝදනාවට අත්අඩංගුවේ පසුවන නාමලික නිලධාරීන් එම මත්ද්‍රව්‍ය එල්බන්ද අසලදී බෙදාගෙන බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට දැනුම් දුන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නාකොටික් නිලධාරීන්ගේ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව කරුණු දක්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ බවට චෝදනා ලද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කෙරුණේ එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා හමුවේ කැඳ වූ අවස්ථාවේදී එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප් පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ නිලධාරීන් 19ක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ සිවිල් පුද්ගලයන් 10 දෙනෙකුද ඇතුළුව සැකකරුවන් 30 දෙනෙකු මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති බවයි. 2020 වසරේ අප්‍රේල් මාස මත්ද්‍රව්‍ය තොගයක් මාතර සිට කොළඹ දක්වා වාහන දෙකකින් ප්‍රවාහනය කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ලෙස සේවය කළ මෙම සැකකරුවන් සම්බන්ධ වී ඇති බවත් එමගින් ඔවුන් කෝටි ගණනක මුදල් රුපියල් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා. සැකකරුවන් එම මත්ද්‍රව්‍ය තොගය තෙල්බත්ත මිනුවන්ගොඩ සහ දැඩි ආරක්ෂක කලාපයක් වන අසලදී
සඳහන් කළේ ඩුබායිහි ජීවත් වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ගිහාන් ෆොන්සේකා නැමැති පුද්ගලයෙකු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට එවා ඇති බවයි. එහිදී අදාළ මත්ද්‍රව්‍ය තොග බෙදා හැරීමේ කටයුත්ත සම්බන්ධීකරණය කිරීම දැනට බන්ධනාගාරගතව සිටින ජනිත මදුසංක හෙවත් පොඩි ලේසි විසින් සිදු කර ඇතැයි විමර්ශනවලදී අනාවරණ වූ බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නා. පොලිස් මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ස්ථානාධිපති නියෝමාල් රංගජීව මහතාට වෙඩි තැබීම මාකදුරේ මදුෂ්ගේ කණ්ඩායමක් විසින් සිදු කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයායන්නේ ඩුබායිහි සිටින ගිහාන් ෆොන්සේකා නැමැත්තා විසින් බැවින් වෙඩි තැබීමේ සිද්ධිය හා මෙම සැකකරුවන් අතර සම්බන්ධයක් ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියා. ඔහු අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේ පොලිස් මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට සම්බන්ධ සැකකරුවන් මද්ද්‍රව්‍ය ජාවාරමට අමතරව නීති විරෝධී අවියාවිද ප්‍රවාහනය සහ ජාවාරම්ද කර ඇති අතර ඔවුන් සන්තකයේ තිබී ගිනි අවි 14ක් හමු වූ බවයි. මෙම ජාවාරමේ මහමලකරු ලෙස පොලිස් මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක උදාර ප්‍රේමසිරි කටයුතු කර ඇති බවත් ඔහුගේ ගණකාධිකාරිවරයා පොලිස් කොස්තාපල් රත්නායක නැමැත්තා ක්‍රියා කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් දැන් තමුන්නාසලා තේ ටික ඉතාම හොඳට පැහැදිලිව ඇහුණා. නාකොටික් නිලධාරීන් මේ නිලධාරීන් මේ මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කවුද? නාකොටික් එකේ පොලිස් මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරී ජාවාරම්කරුවෝ ඉතිහාසයේ පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට බෝට්ටුවක් හයර් කරලා ස්කිපර් කෙනෙක්ව දාලා පොලිස් මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් ගිහිල්ලා ඒ පිළිබඳව කුඩු ජාවාරමි. ඊට පස්සේ මේක ගේනවා. ගෙනල්ලා මේ සිද්ධිය පිළිබඳව ඔය වෙච්ච දේවල්. මේක මහ ලොකු කතාවක්. මේ වැටලීමේදී පොලිස් නිලධාරීන් සහ සිවිල් පුද්ගලයන් 30කට ආසන්න ප්‍රමාණයක් අත්වනුවට පත් වෙනවා. මේ නාකොටික් නිලධාරීන්ට ආරක්ෂාව සැපයුවේ විශේෂ කාර්ය බලකාය. විශේෂ කාර්ය බලකායේ ඔය අයිපි ප්‍රේමලාල් කියලා හිටියා. එයා තාමත් ඉන්නවා. ඒගොල්ලෝ තමයි ආරක්ෂාව සැපයුවේ STF එකේ. ගේන්නේ කවුද? නාකොටික් එකේ. බඩු විකුණන්න යන්නේ මහා මොලකාරය. නාකොටික් එකේ උදාර ප්‍රේමසිරි උප පොලිස් පරීක්ෂක නාකොටික් එකේ. එතකොට මේ උදාර ප්‍රේමසිරි තමයි මහා පරිමාණ ජාවාරම්කරුවන් එක්ක මතක තියාගන්න සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. මහා පරිමාණ ජාවාරම්කරුවෝ. කවුද මේ මහා පරිමාණ ජාවාරම්කරුවෝ කියලා අපි බලමු. ඒ මහා පරිමාණ ජාවාරම්කරුවෝ තමයි වෙලේසුදා ඊට පස්සේ ඔය ගිහාන් ෆොන්සේකා කියන මාකන්දුරේ මදුෂගේ ප්‍රධාන ගෝලයා. ඊට පස්සේ තාරක, ඊට පස්සේ එයත් එක්කම හිටපු තාරක සහ අනිත් පුද්ගලයා. මේ පුද්ගල කණ්ඩායම මේ සියලු දෙනාම එකතු වෙලා මේ කට්ටියත් එක්ක තමයි මේ වැඩේ කෙරුවේ. පොඩි ලැසි තාරක පොඩි ලැසි මේ ගිහාන් ෆොන්සේකලා ඊට පස්සේ වෙලේසුදා මේ මහා පරිමාණ ජාවාරම්කාරයෝ ලංකාවේ මහා පරිමාණ මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එක්ක තමයි මේ SI උදාර ප්‍රේමසිරි මහා මොලකාරයා වශයෙන් කටයුතු කරමින් ඒ සියලුම මද්ද්‍රව්‍ය බෙදා හැරීම පොඩි ප්‍රමාණයක් මෙතෙන්දී ඇල්ලුවා. මේ වැටලීම කරා. වැටලීම කරනකොට හිටපු පොලිස්පති සීරි වික්‍රමරත්න ගිහිල්ලා නීතිපති දෙපාර්තමේන්තුවේදී කියනවා මේක අපේ ඔපරේෂන් එකක්. යකෝ ඔපරේෂන් එකකට එහෙම පුළුවන් ද කියලා එහෙම කුඩු ළඟ තියාගන්න. පොඩි ප්‍රමාණයක් මතක තියාගන්න කිලෝ 130ක් හෙරෝයින් කිලෝ 90කට ආසන්න ප්‍රමාණයක් මේ මුළු සමස්ත මද්ද්‍රව්‍ය ප්‍රමාණය පසු අත්අඩංගුවට ගන්නවා. මේ අත්අඩංගුවට ගැනීමේදී මෙතන තියෙන විශේෂත්වයක් තියෙනවා. ඒකයි මේ කතාව තමුන්නාසලට කිව්වේ. මොකද මේ විමර්ශනයේදී මතක තියාගන්න මෙතන ඉන්නවා PC රත්නායක
මේ රත්නායක කියන නිලධාරියා තමයි මේ උදාර ප්‍රේමසිරිගේ ප්‍රධාන මුදල් අය කැමි. ඒ කියන්නේ ගිණුම් තියෙන නිලධාරියා තමයි එයා. ඊට පස්සේ මේ මද්ද්‍රව්‍ය විකුණනෝ මේ සේරම තැන් වලට විකුණනෝ පාර්ලිමේන්තුව ළඟට ගිහිල්ලත් විකුණලා. ඉතින් මේ රට පුරාම විකුණලා ලැබපු ආදායමෙන් අරගෙන තියෙන වාහන 14ක් මිලියන සමස්ත මුළු සියල්ලම මේක පිළිබඳ මහා විශාල විග්‍රහයක් කරනවා කීර්තිමත් අපරාධ නීතිපති දෙපාර්තමේන්තුවේ. නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශකයන් සමග ඒ කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේක ඉන්ක්වයර් කරන CID එකේ ඒ CID එකේ විමර්ශන නිලධාරීන් සමග නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහත්තයා එතුමා කියනවා පොලිස් ඉතිහාසයේ ස්වාමීනි පොලිස් ඉතිහාසයේ කිසි දවසක මෙවන්නක් සිද්ධ වෙලා නැහැ. මේ සැකකරුවන් මේන් උපයලා තියෙන ආදායම එවැගේම මේ තුලින් රටේ ජනතාවට අති විශාල කුඩු ප්‍රමාණය සාමාන්‍ය ගාන නෙවෙයි කිලෝ 200කට 300කට ආසන්න ප්‍රමාණයක් මේගොල්ලෝ ටැංක් කීපයක නාවික හමුදාවෙන් කුඩු අල්ලනවා. නාවික හමුදාවෙන් කුඩු බාර දෙනවා නාකොටික් එකට. එන නාකොටික් එකට ගෙනල්ලා කුඩු කිලෝ 200ක් දුන්නොත් කුඩු කිලෝ 50ක් තියලා 150ක්ම ඔරිජිනල් ඒවා අයින් කරගෙන අනිත් ඒවාට වෙනත් දේවල් කවලම් කරලා අර 200 හරි 250 හරි ඉදිරිපත් කරනවා. මේක තමයි රොටේට් එකට ගියේ. මේකේ ඒ වෙනකොට හිටපු ජේෂ්ඨ නිලධාරීන් දන්නේ නැහැ කියනවා නම් ඒක ඉතින් ඇත්තටම හරි පුදුම දෙයක්. මේ සිද්ධිය පිළිබඳව මේ සිද්ධියේ මහා මොලකරු කියලා කියන්නේ මම නෙමෙයි. නීතිපති දෙපාර්තමේන්තුවේ කීර්තිමත් පුද්ගලෙක් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහත්තයා. එතුමා කියනවා මහේස්ත්‍රාත් අධිකරණයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණේ ස්වාමීනි මේ මහා මොලකරුවන්ගේ ජාවාරමේ රටේ ජනතාවට විශාල අගතියක් විනාශයක් සිද්ධ කරලා තියෙනවා. ඒ කියන්නේ කුඩු බෙදලා තියෙනවා. මේ අල්ලන කුඩු නැවත සමාජයට බෙදලා තියෙනවා. කිලෝ ගාණක්. ඒකෙන් උපයලා තියෙන ආදායම පොලිස් සැරෙන් වීරසිංහ අක්කර 100ක් ගන්නෝ. උදාර සතුව තියෙනවා වාහන 9කට ආසන්න. බිල්ඩින් තියෙනවා. මුළු සියල්ලම වත්කම් වශයෙන් කෝටි 19කට එහා මුදල් සහ ඒ සියලුම දේපල මේවා පිළිබඳව මහා ලොකු විමර්ශනයක් ගියා. මේ විමර්ශනය යනකොට මතක තියාගන්න. මේ විමර්ශනය යනකොට අපූර්ව දෙයක් සිද්ධ වෙනවා. මේ විමර්ශනය යනකොට මේක CID එකේ විමර්ශනය කරන්නේ මොකක් යටතේද? ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ SI ප්‍රේමසිරි උදාර ප්‍රේමසිරි අවුරුදු 2යි මාස ගාණක් රඳවා ගැනීමේ නියෝගය යටතේ ඔය 30 දෙනෙකුට ආසන්න පිරිසක් රඳවා ගැනීමේ නියෝගය යටතේ CID එකේ රඳවා තබාගෙන ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කිරීමේදී හෙළිවුණු කරුණු අනුව ඔවුන් කුඩු විකුණලා තියෙන විවිධාකාර පුද්ගලයෝ අත්අඩංගු ගත්තා. දැන්ට මට දැනගන්න හම්බුණා ඊයේ පෙරේදා ගාල්ල මහාධිකරණයේ මේ වෙනකොට නඩු කීපයක් යනවා. තව ලංකාවේ මීගමුව පැත්තේ යනවා. ලංකාවේ හැමතැනම කුඩු බෙදලා තියෙනවා. මේකේ අරුම පුදුම කතාව ඕක නෙමෙයි. මේ සිද්ධිය පිළිබඳ විමර්ශනය කරලා සියල්ලම හොයාගෙන මේ සිද්ධියේ විමර්ශන නිලධාරීන්ට ලබා දීලා තියෙනවා 127 කියන අපරාධ නඩු විධාන සංග්‍රහ 127 එක යටතේ ප්‍රකාශ 5ක් 127 ප්‍රකාශ 5ක් තියෙනවා. 127 ප්‍රකාශ 5ක් තියෙද්දී මේ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙන්නගෙන් එක්කෙනෙක්ව මේ පුද්ගලයෝ නොහඳුනන තුවක්කරුවේ වෙඩි තියලා මරනවා. අර තැඹිලි බාණ්ඩගේ මිනිස්සු පායාගල පැත්තේ. ඒ සිද්ධිය පිළිබඳව වෙනම විමර්ශනයක් යනවා. මේ සිද්ධීන් පිළිබඳව නම් කියවෙන මේ ප්‍රධාන පුද්ගලයා තමයි
මම අර කිව්වේ දිලීප පීරිස් මහත්තයාගේ වචනෙන්ම කියනවනම් හඳුන්වන්නේ මහමොලකරු උදාර ප්‍රේමසිරි. මේ මහමොලකරු උදාර ප්‍රේමසිරි සමග ඒ කණ්ඩායම දානවා. ඒ කණ්ඩායම අධිකරණේ රිමාන්ඩ් එකේ අවුරුදු දෙකයි මාස ගාණක් ඉඳලා ආවයන් පස්සේ මොනවද වෙන්නේ? ආවයන් පස්සේ මේ මහමොලකාරයා සමග සියලුම පොඩි හොරුයි මහමොලකාරයා සියලු දෙනාම අපරාධ කියන්න බෑ පොලිස් දෙපාර්තමේන්තුවට නැවතෙනවා. තමුන්නාසලා අනුමත කරනවා. ලංකා ඉතිහාසයේ 1866 පොලිස් දෙපාර්තමේන්තුව බිහිවීමත් සමගම එදා මෙදා තුර ඉතිහාසයේ කිසි දවසක පොලිස් නිලධාරීන් 18 දෙනෙක්ගෙන් යුක්ත සාමාන්‍ය පොලිසියක නිලධාරියෙක් කුඩු පැකට්ටක් විකුණන එක නෙමෙයි. නාකොටික් එකේ ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉන්න නිලධාරින්ම ඒ කුඩු විකුණනවා නම් අය පොලිසිය නාකොටික්යක් ඕනිද? වහලා දාන එක හොඳයි. මේ කණ්ඩායම පොලිසියට ගන්නවා ආයේ. ඉතින් මීට වැඩිය හොඳයිනේ වෙලේ සුදාටයි අර ඉන්න ඔය කුඩුකාරයෝ ටිකට ඔය කොස්කොඩ සුජීලා අරුන්ට මුන්ට එන්න කියලා. උන් වැඩෙත් දන්නවනේ. අල්ලන්නත් දන්නවනේ. ඊට වැඩිය හොඳයි උන් ටික සේරම පොලිසියට අරගෙන මේ වැඩේ කරන්න. දැන් මේක කියපුවාම මම පුදුම වුණා. මේ සියලු දෙනාම දැන් ඉන්නේ ප්‍රධාන පෙරේ තැන්වල. මේක පිටිපස්සේ මතක තියාගන්න. මේක පිටිපස්සේ කවරෙකු හෝ පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් ජේෂ්ඨ නිලධාරි ඒස්පිගෙන් ඉහළ නිලධාරි කවුරු හෝ පුද්ගලයන් කණ්ඩායමක් ඉන්නවා මේගොල්ලෝ පිටිපස්සේ. පොලිස්පතිතුමනි කරුණා කරලා මේ නිලධාරි සියලු දෙනාම යවන්න ගෙදර. මේක එක පැත්තකින් මේ අය තියාගෙන ජනාධිපතිතුමාගේ සංකල්පේ කුඩු අල්ලන්න නම් මේ අය අවුරුදු 2කමාරක් දෙයියනේ කුඩු විකුණලා පොලිසියට ඇවිදින් ආයෙ කුඩු අල්ලනවා කියන්නේ මට නම් තේරෙන්නේ නැහැ නිකන් මොකද්ද වගේ. ඉතින් මේ මිනිස්සු කරන වැඩේ මේ මිනිස්සු කුඩු විකුණපු එකයි වෙලේ සුදා විකුණපු එකයි කොස්කොඩ සුජී විකුණන එකයි ඒකේ වෙනසක් නැහැ නේ. අයියතොට ඒගොල්ලොත් පොලිසියට ගත්තා නම් මොකද වෙන්නේ? මේක වෙන්න දෙන්න එපා. දැම්මට දැනගන්න හම්බුණා ඊයේ පෙරේදා. දැන් අද ඇත්තටම දැනගන්න හම්බුණා මේ එස්.අයි. ප්‍රේමසිරි උදාර ප්‍රේමසිරි අපූර්ව තැනකට ගිහිල්ලා තියෙනවා. පොලිස් නීති කොට්ටාසෙට ගිහිල්ලා. මම බැලුවා ඇයි මෙයා මෙතන ගියේ කියලා. සාමාන්‍යයෙන් මං හොයනවා යම් කිසි තැනකට ගියා නම් ඇයි ඒ තැනට යන්න හේතුව? මොකක් හරි එතනක් තියෙන්න ඕනේ මොන හරි ගේමක්. මොකද මේගොල්ලෝ තනිකර පොලිස් දෙපාර්තමේන්තුවේ නිල ඇඳුම ඇඳගෙන උත්තරීතර නිල ඇඳුම ඇඳගෙන කරපු තරම් කරලා දෙන ජඩ පාහර වැඩ. කරුණාකරලා පොලිස්පතිතුමනි නීති හා සාමය ඇමතුමාගේ මං ඉල්ලන්නේ නඩුව අවසන් වෙනතුරු මේගොල්ලෝ යවන්න ගෙදර. දාන්න ට්‍රයලක් බා එක. ඉතිහාසයේ කිසි දවසක මෙවැනි සිද්ධියක් වෙලා නැහැ කියලා මම නෙමෙයි කියන්නේ දිලීප පීරිස් අතිරේක සොල්සර් ජෙනරාල්තුමා කියන්නේ. එතුමා කියනවා ස්වාමීනි මේ නාකොටික් නිලධාරීන්ට දැඩි ආරක්ෂාව දීලා තියෙන විශේෂ කාර්ය බලකායේ අයිපි ප්‍රේමලා සමග කණ්ඩායම මේ සියලු දෙනාම යවන්න. මෙහෙම නැත්තම් මොකද්ද මේ වෙන්නේ? විහිළුවක්. මේ කට්ටියගේ නඩුව තියෙනවා. දැන් මම ඊට පස්සේ බැලුවා මොකද්ද දැන් වෙන්නේ කියලා. දැන් වෙන දේ තමයි දැන් උදාර ප්‍රේමසිරි සමග කණ්ඩායමක් දානවා FR එකක්. මූලික මිනිස් අයිතිවාසිකම් කැඩුවයි කියලා දානවා කාටද? CID එකේ නිලධාරීන්ටයි. මේ නාකොටික් එකේ හිටපු නිලධාරීන් සියලු දෙනාම අත්වරුන් ගත්ත අපූර්ව නිලධාරී. ඒ නිලධාරියා ගැන කිව්වේ නැත්තම් ඇත්තට ඔහුට කරනවා අසාධාරණ. මේ අත්වරුන් ගත්ත නිලධාරියා තමයි ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් කුමාර. රුවන් කුමාර කියන්නේ ඇත්තටම කීර්තිමත් පොලිස් නිලධාරී. මම හොයලා බැලුවා. මම දැකලවත් දන්නවත් කිසිම සම්බන්ධයක් නැහැ. මම හොයලා බැලුවා කොහොම නිලධාරියා. මේ මනුස්සයා දෙයියනේ දැන් ගෙදර ඇරලා. දැන් කුඩු වික්කෙවුන් ටික සේරම පොලිසියට අරගෙන කුඩු අල්ලපු එක ගෙදර ඇරලා.
මොකද්ද මේ වෙන්නේ? කොහෙද වැරද්ද? පස්සේ බලනකොට රුවන් කුමාරට තිබිලා තියෙනවා මානව හිමිකම් නඩුවක්. මානව හිමිකම් නඩුව වෙනුවෙන් තමයි ඔහු මානව හිමිකම් නඩුව වෙනුවෙන් තමයි ඔහුව ඉන්ටර්ඩික් කරලා ගෙදර ඇරලා තියෙන්නේ. හැබැයි ඒ වගේම නඩු තියෙන මානව හිමිකම් කඩ කරපු කීප දෙනෙක්ම ඉන්නවා. ඒගොල්ලෝ ඉන්ටර්ඩික් කරනවා. මහාධිකරණයේ අධිචෝදනා බාර දුන්නම ඉන්ටර්ඩික් කරනවා. ඇත්ත ප්‍රොසීඩිය එක හරි. හැබැයි නැවත සේවයට අරගෙන තියෙනවා. හැබැයි රුවන් කුමාරට නැවත සේවයට ගන්න බෑ. ඔන්න පොලිස් දෙපාර්තමේන්තුවේ සමහර ඉහළ නිලධාරීන්ගේ ප්‍රධාන බලපෑම් මත මම හෙට අනිද්දා වෙනකොට මම හොයාගෙන යනවා කවුද මේවට බලපෑම් කරන්න කියලා. මතක තියාගන්න පොලිස්පතිතුමනි මේක කරන්න දෙන්න එපා. මේ නිලධාරියා පිළිබඳව මම පුද්ගලිකව හෙව්වා මගේ තියෙන තොරතුරු ජාලය මත කිසිම කෙනෙක්ගෙන් ජරාව කන්නේ නැති කියන්න ඕන දේ මූණට කියන ඔය ඊයේ පෙරේදා ගිය ඕෂාන් හේවා විතාරලට ඊට පස්සේ ඩිරෙක්ටර්ස්ලාට ඒගොල්ලෝ හොඳටම දන්නවලු මෙයා ගැන. හැබැයි කාටවත් නැමෙන්නේ නැති නිලධාරී. දැන් ඒ වගේ නිලධාරියෙක් නාකොටික් එකේ ඉන්න එක ප්‍රධාන බරපතල හේතුවක්. ඇයි? කුඩුකාරින්ට වැඩක් නැහැ. කුඩුකාරින්ගේ පැවැත්ම ගෙනියන්න බෑ. එහෙමනම් කුඩු වික්ක එකා දැන් පොලිසියට ගන්නවා කුඩු විකුණන්න අල්ලපු එකා ගෙදර අරනවා. මේක මෙහෙම වෙන්න බෑ. මේක මෙහෙම වෙන්න බෑ. රටේ ජනතාව වශයෙන් තමුන්නාසලා අනුමත කරනවා. කුඩු විකුණලා කුඩු කිලෝ හෙරෝයින් කිලෝ 90කට ආසන්න ප්‍රමාණයක්. අයිස් කිලෝග්‍රෑම් 130 ගානක්. මේ එකකට අල්ලපුවාම තව කේසස් තව 5ක් නාකොටික් එකට බාර දීපු කේස් එකක්. ඊට පස්සේ ඊළඟට හික්කඩුවේ තවත් සිද්ධියක්. මේ වගේ සිද්ධි දාමයකට සම්බන්ධයි. ඒ SI උදාර ප්‍රේමසිරි අද නෙවෙයි දවස් 2-3කට ඉස්සෙල්ලා ස්ථාන මාරුවක් යනවා පොලිස් නීති කොට්ටාසෙට. මේ වගේ පට්ට කුඩුකාරයෙක් ගිහිල්ලා මොකද්ද නීති කොට්ටාසෙන් දෙන උපදේශ? කනගාටුවක් නැහැ ලැජ්ජායි. මොකද අපි ওই නිල ඇඳුම ඇද්දා. ওই නිල ඇඳුම ඇඳගෙන අපි හිටපු හින්දා අපිට තියෙනවා ලොකු ලැජ්ජාවක්. ඊට පස්සේ මෙයත් එක්ක ඉන්නවා පොලිස් සැරෙන් 14600 ධනුෂ්ක කියලා. මේ මිනිස්සයා දැන් යාපනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධනපාල මහත්තයායි. ධනපාල මහත්තයා පී. ඇත්තටම මම දන්නවා පර්සනලි පුද්ගලිකව දන්නවා ධනපාල මහත්තයා කියන්නේ ඉතාම හොඳ නිලධාරියෙක්. ඉතින් ඒ නිසා මම ඉල්ලීමක් කරනවා එතුමාගේ. කරුණාකරලා ඔබතුමාගේ නමත් කැත කරයි මේ වගේ කුඩුකාරයෝ තියාගන්න එපා. මේගොල්ලන්ගේ ආදායම් පිළිබඳව දිලීප පීරිස් මහත්තයා මහේස්ත්‍රාත් අධිකරණයේ කියනවා කෝටි 19කට ආසන්න ප්‍රමාණයක් උපයලා තියෙනවා. අක්කර 100යි, අක්කර 30යි, 10යි ඒ වගේ ඉඩකඩම්, වාහන, ටිපර් මේ සියල්ලම එක්ක. හැබැයි මේගොල්ලෝ ඒ කරලා මෙතන ඊළඟ වැඩේ මේගොල්ලෝ එකතු වෙලා දානවා මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණයේ FR එකේ පළවෙනි චෝදිතයා තමයි අර අත්තරංගු ගත්ත රුවන් කුමාර. දෙවනියට CID එකේ කට්ටිය. මේක විභාගයට ගන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්තිමත් විනිශ්චයකාරතුමෙක්. එතුමා සතුටුයි කියන්න අද අග්‍රවිනිශ්චයකාර ප්‍රීතිපත්මන් සූරසේන මහත්තයා තමයි ඉන්කුවාරි විමර්ශනයට ගන්න. මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගයට ගන්න. එතුමාට මේ කරුණු කියපුවාම එතුමා මේකට ලියලා තියෙන ලිපිය මොකක්ද? එතුමා දෙනවා නඩු තීන්දුව. FR එක විසික්කනවා. FR එක අයින් කරනවා. අයින් කරලා කියනවා පොලිස්පති දෙවනවා නියෝගයක්. මොකද්ද? මේ SI උදාර ප්‍රේමසිරි වැනි නිලධාරී මේකට සම්බන්ධ නිලධාරීන් 30කට ආසන්න ඒ නිලධාරීන් නැවත පොලිස් සේවයට බඳවා ගැනීමේ අවශ්‍යතාවය සහ ඒ නිලධාරීන් පිළිබඳව වහාම ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කරන්න කියලා. මේක ඕන කෙනෙකුට තේරෙනවා දෙයියනේ මුංව ගන්න හොඳ නැහැ. කුඩු කිලෝ මේ ග්‍රෑම් එකක් විකුණලා නෙමෙයි.
ගෑම් එක වික්කත් ගන්න හොඳ නැහැ. කිලෝ ගණන් විකුණලා තියෙන්නේ. හෙරෝයින්, අයිස් සේරම විකුණපු කට්ටිය ඉන්නවා දැන් අද ඊයේ පෙරේදා යනවා නීති කොට්ටාසෙට. මේ නඩුව ගත්ත අග්‍රවේශකාරතුමා එවක ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂකාරවරේ එතුමා අහනවා කෙලින්ම එතුමා අහනවා පොලිස්පතිගෙන් මෙවැනි නිලධාරීන් නැවත පොලිස් සේවයේ ගැනීමේ අවශ්‍යතාවය මොකද්ද? මේ නිලධාරීන් පිළිබඳව වහාම වාර්තාවක් එවන්න. අධිකරණයේ වාර්තා වැරියෙත් නැහැ. මේක පිළිබඳව අපි හොයනවා. මොකද මෙවැනි දූෂිත පට්ට දූෂිත කුඩුකාරයෝ එස්සයිලන කුඩුකාරයෝ මේ වගේ කුඩුකාරයෝ තියාගෙන නම් මේ කුඩු අල්ලන වැඩේ යන්නේ අපිට හිතා ගන්න බෑ මේක කුඩුකාරයෝ යයිද මේගොල්ලෝ යයිද කියලා. දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? දැන් නීති කොට්ටාසෙට ගියේ මොකද කියලා මම හොයලා බලනකොට දැන් මේ අකා එතන ගිහිල්ලාද නැයි අර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එවපු ලිපිගොනුව උස්සන්න. දැන් මේක තිබුණොත් මෙයාට කවදා හරි ලෙඩක් ඇදෙනවා. මේක උස්සන්න තමයි ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මම බැලුවා මේ නඩුව 2020 මේ සිද්ධිය 2020 ජූලි මාසේ 22 වෙනිදා නඩු ගොනුව බැලුවා. නඩු ගොනුව දැන් නැහැ. නඩු ගොනුව නැහැ. හැබැයි වාසනාවට මට ඒ නඩු ගොනුව හෙට හෝ අනිද්දා ලැබෙනවා. ඒක අධිකරණයේ තියෙනවා. එතනින් මේගොල්ලන් මොනවත් කරන්න බැරි වුණා. මොකද මේක අතිරේක සෝෂල් ජෙනරාල් දිලීප පීරිස් මහත්තයා දැඩි ලෙස මේ පිළිබඳව දැඩි ලෙස එතුමා පෙනී ඉඳලා තියෙනවා. මෙවැනි නිලධාරීන් නැවත සේවයට ගන්න ඉඩ දෙන්න එපා කියලා. අපි ස්තුතිවන්ත වෙනවා රටේ ජනතාව සමගම දිලීප පීරිස් මහත්තයාට. මොකද ඔබතුමා නිර්භීතව එවැනි දෙයක් ප්‍රකාශ කිරීම අධිකරණය තුලදීම ඇත්තටම රටේ ජනතාවට කරපු ගෞරවයක්. මොකද මෙවැනි කුඩු ජාවාරම්කරුවන් නැවත පොලිස් සේවයට ගන්නවා නම් ඇත්තටම කුඩුකාරයාගේ පොලිසියේ කෝට් එක ඇඳගත්තේ දෙන්නගේ කිසි වෙනසක් නැහැ. ඒ නිසා වහාම පොලිස්පතිතුමනි මම ඊටාම ගෞරවයෙන් ඊටාම කාරුණිකව රටේ ජනතාව වෙනුවෙන් ඉල්ලනවා. මෙවැනි නිලධාරීන්වත් කියන්න බෑ. ඇයි ඒ? ලස්සන වැඩේ පහුගිය දවසක උසාවි තිබිලා. අඳගෙන ඇවිදින් තියනවා යුනිෆෝම් එක ගලවලා පැත්තකින් තියලා ටී-ෂර්ට් එකක් දාගෙන ඔය ඔස්සයි උදාර ප්‍රේමසිරි ටී-ෂර්ට් එකක් දාන 18 දෙනයි අනිත් කට්ටිය සේරම මුන්ට එක නගලා තියෙනවා විත්ති කූඩුවේ. විත්ති කූඩුවේ නගිනවා හෙරෝයින් කුඩුකාරයෝ විදියට විකුණවුවයි කියලා. ආයේ බහලා යනවා කාමරේට ගිහලා යුනිෆෝම් එක දා ගන්නවා. ආයේ ගිහිල්ලා කුඩු අල්ලන්න යනවා. මේකත් අර අපි ඉස්සර පුංචි කාලේ කරපු හොරා පොලිස් වගේ. මේක හැබැයි පොලිස් හොරා පොලිස් නෙවෙයි. ඒ නිසා මේවා කාගේ අතින් වෙන වැරදිද මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක පිළිබඳව වහාම සොයා බැලිය යුතුයි. නීති ආසාම අමාත්‍යාංශේ විශේෂයෙන් මම ඉල්ලීමක් කරනවා ආනන්ද විජේපාල මහත්තයාගේ නීතිය හා සාම ඇමතුමාගේ ඔබතුමා මේක පිළිබඳව දැඩි තීරණයක් ගන්න. කිසිම කුඩු ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරියෙකුට චෝදනා එල්ල වුණා නම් නැවත සේවයේ තියාගන්න එපා. බැරි නම් චක්‍රලේඛනයක් හදන්න. බැරි නම් නීතිය හදන්න. එහෙම නැතුව මේ දෙපාර්තමේන්තුව තුලින් කුඩු අල්ලලා